අයිබෝන් කියන සාදරයෙන් පිළිගන්නවා ඩොග්මැටික්ස් YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතුන වීඩියෝ එකක්. ඇත්තටම මේක රෝග දෙකක් ගැන වීඩියෝ එකක් මම අද ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ. හැබැයි මේ රෝග දෙක එක වගේ පෙනුනට මේක එකිනෙකට වෙනස්. ඉතින් හුඟක් කට්ටිය එක වගේ පේන හින්දා මේ රෝග දෙක පටලව ගන්නවා. ඒ පටලව ගන්න හින්දාම සමහර වෙලාවට ඔයගොල්ලන්ගේ සුනුක යාළුවට හරියට ප්‍රතිකාර කරගන්න බැරුව සුනුක යාළුවා අවසනාවන්ත මරණයකින් ඒගොල්ලන්ගේ ජීවිතේ කෙලවර වෙන අවස්ථා සෑහෙන්න මම දැකලා තියෙනවා. ඒකින් අද මම ඔයගොල්ලන්ට ගෙනාවා වීඩියෝ එක ඒ ලෙඩ රෝග දෙක වෙන් කරලා කොහොමද අඳුරගන්නේ? ඒක අඳුරගෙන කොහොමද ඔයා ප්‍රතිකාර කරන්න කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම කියන්න කැමතියි ඔයගොල්ලෝ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එකක් click කරන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notification එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට මම මේ කියලා දෙන දේවල් වලට අමතරව දෙයක් දන්නවනම් අල්ල comment section එකේ comment කරන්නවත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි දැන් බලමු මොනවද මේ අපේ සුනඛ යාළුවන්ට හැදෙන භයානක රෝග දෙක අපි හරියාකාරව අඳුර ගන්න නැතුව ඒගොල්ලන්ට අවස්නාවන්ත මරණයක් දක්වා යන්න වෙන. ඉතින් ඒ දෙක වෙන මොනවද මේ පාවෝ සහ ඩිස්ටෙම්පර් කියන ලෙඩ දෙක. ඉතින් මම මේ මාතෘකාව කතා කරන්න පහසු වෙන්න මේක කොටස් කීපයකට බෙදා ගන්නවා. ඉතින් පළවෙනි එක තමයි මොකද්ද මේ පාවෝ කියන්නේ? මොකද්ද ඩිස්ටෙම්පර් කියන්නේ? එතකොට මේ වගේ ලක්ෂණ මොනවද? ඒවා පැතිරෙන්නේ කොහොමද? එතකොට ඒකට තියෙන ට්‍රීට්මන්ට් ඔප්ෂන්ස් මොනවද? එහෙම නැත්නම් ප්‍රතිකාර ක්‍රම මොනවද? එතකොට ඒ වැදගත්ම දේ තමයි ඊළඟට මේ වීඩියෝ එකේ කතා කරන කොහොමද අපි මේ පාවෝ සහ ඩිස්ටෙම්පර් වලින් අපේ සුනඛ සුරතලාව බේරගන්නේ, එහෙම නැත්නම් ඒක හැදෙන එකෙන් වළක්ව ගන්න කියලා. ඉතින් අපි යමු වීඩියෝ. ඉතින් අපි මුලින්ම බලමු මොනවද පාවෝ කියන්නේ කියලා. කැනයින් පාවෝ වෛරස්. එහෙම නැත්නම් මූලික වශයෙන් අපි පොදු විවරේ පාවෝ කියලා මේක හඳුන්වනවා. මේකෙන් වෙන්නේ ඇත්තටම මේ වෛරස් එක සතාට වැළඳුනාට පස්සේ ප්‍රධාන වශයෙන් වෙන්නේ ඒගොල්ලන්ගේ ආමාශය ආශ්‍රිතව ඒගොල්ලෝ දරුණු විදිහට ලෙඩ වෙනවා. ඉතින් ඒක ප්‍රධාන වශයෙන්ම පොඩි සුනඛ සුරතලා අපි යම් එහෙම නැත්නම් තරුණ වශයෙන් ඉන්න සුනඛ සත්ත්වයන් තමයි මේක ප්‍රධාන වශයෙන් බලපන්නේ. විශේෂයෙන්ම මේ පොඩි සුනඛ සත්ත්වයන්ගේ heart එකට මේක දරුණුවට බලපානවා. ඉතින් අපි ඊළඟට බලමු මොනවද මේකේ ලක්ෂණ. එහෙනම් අපි දැන් මේ මාතෘකාවේ පළවෙනි කොටස ගැන කතා කරමු. පළවෙනි කොටස මම කතා කරනවා අපි මොකක්ද මේ පාවෝ වෛරස් එක කියන්නේ කියලා. ඉතින් කැනයින් පාවෝ වෛරස්. එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් අපි සාමාන්‍ය විවහාරයේ පාවෝ කියලා මේ රෝගය හඳුන්වනවා. ඉතින් මේක ඇත්තටම ඉක්මනටම පැතිරෙන රෝගයක්. එතකොට මේක හැදුනට පස්සේ වෙන්නේ ඔයගොල්ලන්ගේ සුනඛ සත්ත්වයාගේ ආමාශය ආශ්‍රිතව දැඩි ලෙස රෝගාබාධ හට ගන්නවා. ඉතින් මේක ප්‍රධාන වශයෙන්ම මේක බලපාන්නේ පොඩි සුනඛ සත්ත්වයන්ට සහ තරුණ වයසේ ඉන්න සුනඛ සත්ත්වයන්ට. ඉතින් මේ පිළිබඳව ඔළුවේ තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ සුනඛ සත්ත්වයව මේ අපි ඉස්සරහට වීඩියෝ එකේ කතා කරන දේවලුත් එක්ක යහපත් විදිහට මේ ලෙඩ රෝග වලින් වැළකීලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දෙවෙනි එක මම කතා කරන්නේ මොනවද මේ පාවෝ එකේ ලක්ෂණ කියලා. ඇත්තටම පාවෝ එකේ ලක්ෂණ තමයි අධික ලෙස වමන යනවා. එතකොට තමයි අධික විචලනය. එතකොට ඊළඟ එක තමයි කෑම අරුචිය සහ ඒගොල්ලෝ එන්න දුර්වල වෙනවා. ඊළඟ එක තමයි පාචනය. පාචනය කියන්නේ මේගොල්ලන්ට මේ මල අපද්‍රව්‍ය යනකොට ඒවා දැඩි රතු පාට එහෙම නැත්නම් ලේ පාටින් තමයි යන්නේ. ඊට අමතරව මේ පොඩි පැටවුන්ට මේක වැළඳුනාට පස්සේ ඒගොල්ලන්ගේ heart එකට මේක දරුණු විදිහට බලපානවා. මේ වගේ රෝග ලක්ෂණ ඔයගොල්ලෝ දැක්කොත් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙනවා. ඊළඟට කතා කරමු කොහොමද මේ පාවෝ ව්‍යාප්ත වෙන්නේ කියලා. ඇත්තටම මම කලිනුත් කිව්වා මේක ඉක්මනින් ව්‍යාප්ත වෙන රෝගයක්. මේක ප්‍රධාන වශයෙන්ම ව්‍යාප්ත වෙන්නේ මේ වෛරසය හැදිච්ච සුනඛයෙක්ගේ මල අපද්‍රව්‍ය වලින්. ඉතින් ඊට අමතරව ඒගොල්ලෝ අපි කෑම කන භාජන, එතකොට වතුර බොන භාජන, ඒ වගේ වුණත් ඇත්තටම මේක බෝ වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝ මේ වෛරසය හැදිච්ච සුනඛයෙක්ව අත ගාලා හරි ඔයගොල්ලන්ගේ ඇඳුමේ හරි මේ වෛරස් එක තිබුණොත් තවත් සුනඛයෙක්ට ඒ මගිනුත් බෝ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ගැන ලොකු අවධානයෙන් ඉන්න. එතකොට ඔයගොල්ලන්ගේ සුනඛ යාළුවෝ ඔයගොල්ලන්ට හරි පරිස්සමට බලා ගන්න. ඊළඟ එක තමයි මම කතා කරන්නේ මොකක්ද මේ පාවෝ වලට තියෙන ට්‍රීට්මන්ට් එක කියලා. ඇත්තටම කිව්වොත් මේකට නිශ්චිතයි කියලා ප්‍රතිකාරයක් නැහැ. හැබැයි වෛද්‍යවරු මේ පාවෝ හැදිච්ච සුනඛයන්ව බේරගන්න විවිධ ක්‍රම භාවිතා කරනවා.
ඒකෙන් පළවෙනි ක්‍රමය තමයි IV fluids. එහෙම නැත්නම් මේ නහර වලට ඉන්ජෙක්ට් කරන බෙහෙත්. ඒවා පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මම ඔයගොල්ලන්ට කලින් කිව්වා මේකේ ලක්ෂණයක් තමයි අධික ලෙස වමන යන එක. ඉතින් මේ අධික ලෙස වමන යන එකට ඒගොල්ලෝ බෙහෙත් කරනවා. ඉතින් එහෙම ඊට අමතරව ඒගොල්ලෝ බෙහෙත් කරනවා මේ ඇත්තටම මේ පාවක හැදුනට පස්සේ ද්විතීය අපි රෝග ලක්ෂණ වලට රෝග වලට භාජනය වෙන්න පුළුවන්. අන්න ඒවට ප්‍රතිකාර කරනවා. ඉතින් ඔන්න ඔය ක්‍රම තමයි පාවිච්චි කරන්නේ වෛද්‍යවරු ඕගොල්ලන්ගේ සුනක සත්‍යව ආපහු යථා තත්ත්වයට ගන්න වෛද්‍යවරු පාවිච්චි කරන්නේ. ඉතින් මේකේ මම කලින් කිව්වා වගේ මේක පළවෙනිම දේ තමයි මේ රෝගේ ඉක්මනින්ම හඳුනාගත්තොත් ඕගොල්ලන්ගේ සුනක සත්‍යව ඉක්මනට ආපහු යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. පහුවෙන්න ඒගොල්ලන්ගේ තත්ත්වය දරුණු වෙනවා. ඉතින් මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න. වැදගත්ම කෑල්ල මේ වීඩියෝ එකේ කොහොමද මේ පාවකෙන් ආරක්ෂා වෙන්නේ කියලා. පාවකෙන් ආරක්ෂා වෙන්න තියෙන එකම ක්‍රමය තමයි එකම සහ මම කිව්වොත් වැදගත්ම ක්‍රමය තමයි එන්නත් ක්‍රමය. මේගොල්ලන්ට සති 6ත් 8ත් අතර කාලෙදී මේගොල්ලන්ට පාවෝ වෛරස් එක ෂෙඩියුල් කරලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ සුනකයාගේ අර පොතක් තියෙනවනේ. අන්නේ පොතේ බලන්න ඒක ෂෙඩියුල් කරලා තියෙනවා. පාවෝ වෛරස් එකට ගහන ඉන්ජෙක්ෂන් එක සති 6 8 කාලේ ගහන්න විදින්න ඕනේ කියලා. ඉතින් අන්න ඒ කාලේ ඒක කරලා ඊට අමතරව සති 16ක් වෙනකම් ඒකේ බූස්ටර් ඩෝස් කියලා තියෙනවා. අන්න ඒ බූස්ටර් ඩෝස් ෆලෝ කරන්න ඕනේ. එතකොට එහෙම කරොත් ඔයගොල්ලන්ගේ සුනක සත්‍යයට මේ පාවෝ කියන වෛරස් එකේ කිසිම අතුරු ආබාධයක් නැතුව ඔයගොල්ලන්ගේ සුනක සත්‍යයට මේකේ අවදානමක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් බලමු ඊළඟ අපි මේ වැදගත් මාතෘකාවේ තව අනු කොටසක්. ඒ තමයි මොනවද මේ ඩිස්ටෙම්පර් කියන්නේ කියලා. අපි පාව ගැන කලින් කතා කරා. දැන් අපි කතා කරනවා මොකක්ද මේ ඩිස්ටෙම්පර් කියන්නේ. අතරම ඩිස්ටෙම්පර් කියන එක හැදෙන්නේ වෛරස් එක මේ මනුස්සයන්ට හැදෙන්නේ සරම්ප කියන ලෙඩේ. අන්න ඒ වෛරස් කාණ්ඩයට අයත් වෛරස් එකකින් තමයි මේ ඩිස්ටෙම්පර් කියන ලෙඩේ සුනකයන්ට හැදෙන්නේ. බලමු මොනවද මේ ඩිස්ටෙම්පර් වල ලක්ෂණ කියලා. පළවෙනි එක තමයි මේකේ මම කලින් කිව්වා අපි පාව එක ගත්තාම පාව එකේ ප්‍රධාන වශයෙන්ම මේ ආහාර ජීවන පද්ධතිය ආමාශය ආශ්‍රිතව තමයි මේගොල්ලන්ට බලපාන්නේ. හැබැයි මේ ඩිස්ටෙම්පර් කියන ලෙඩේ සම්පූර්ණයෙන්ම පද්ධති කීපයකට බලපානවා සුනක සත්ත්වයාගේ ඇඟේ තියෙන. ඉතින් දැන් බලමු ඒ පද්ධති කීපයකට බලපුවහම ඒ සමගින රෝග ලක්ෂණ මොනවද කියලා. මම කලින් කිව්වා වගේ මේක පාව වෛරස් එක වගේ නෙමෙයි. පාව වෛරස් එකේ ප්‍රධාන වශයෙන්ම උදරය ආශ්‍රිතව තමයි ඒගොල්ලන්ට රෝග ලක්ෂණ මතුවෙන්නේ. හැබැයි මේ ඩිස්ටෙම්පර් කියන ලෙඩේ ශරීරයේ පද්ධති කීපයකටම බලපානවා. ඉතින් ඒකින්ද ඒ පද්ධති කීපයකට බලපානවත් එක්කම මේකේ රෝග ලක්ෂණ සංඛ්‍යාව තරකට සාපේක්ෂව වැඩි. ඉතින් අපි බලමු මොනවද මේ රෝග ලක්ෂණ කියලා. වෙන එක තමයි කැස්ස. ඒත් එක්කම තමයි පාචනය වමන යන එක. එතකොට අධික උණ. ඊට අමතරව තමයි ඔයගොල්ලෝ අර පස්ස පන්න තියෙනවා කියන්නේ. ඒක අපි කියන අංශ භාගය. ඒක රෝග ලක්ෂණයක් විදිහට එන්න. ඒ වගේම තමයි මේ නාසයෙන් අධිකව ලේ යන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන දියර වශයෙන් පිට වෙන්නත් පුළුවන් නාසයෙන්. ඒ වගේම තමයි මේගොල්ලන්ට මේ ඩිස්ටෙම්පර් කියන ලෙඩෙත් එක්ක මේ ඇස ආශ්‍රිතව. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මත ඇහි සුද මතුවෙනවා කියන්නේ අන්න ඒ වගේ ලක්ෂණත් එන්න පුළුවන් ඔයගොල්ලන්ගේ සුනක යාළුවා. ඉතින් ඔයගොල්ලෝ මම අර කලින් කිව්වා වගේ මේකෙත් මුලින් අඳුර ගන්න එක මේ ඩිස්ටෙම්පර් කියන ලෙඩේ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවා. මොකද කලින් ප්‍රතිකාර කරන තරමට ඔයගොල්ලන්ගේ සුනක සත්‍යයට බරපතල තත්ත්වයක් නැතුව ඔයගොල්ලන්ව ආපහු යථා තත්ත්වයට ගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ ඩිස්ටෙම්පර් පැතිරෙන්නේ කියලා. මේක පැතිරෙන ප්‍රධානම විදිහ තමයි මේ වෛරසය ආසාදිත වෙච්ච සුනක යාළුවෙක් කහිනකොට හරි කිඹුන් අන්නකොට හරි ඒ වාත අංශු ඒ වගේ තමයි මේක පැතිරෙන්නේ. ඒක තමයි මේක පැතිරෙන තව විදිහක් තමයි මේ ශරීරයෙන් පිට වෙන විවිධ දියර ද්‍රව්‍ය වලින් මේක පැතිරෙන්නත් පුළුවන්. අපි දැන් බලමු මොනවද මේ ඩිස්ටෙම්පර් එකට තියෙන ප්‍රතිකාර කියලා. මම අර කලින් කිව්වා වගේ පාව එකට වගේම තමයි මේකටත් නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් නැහැ. හැබැයි මේක අපිට විවිධ ක්‍රම වලින් තමයි මේ ඩිස්ටෙම්පර් කියන ලෙඩේ සුව කරන්න පුළුවන්. ඉතින් ඒකට අර මං කිව්වා වගේ දියර වර්ග දෙනවා. ඒ වගේම තමයි මේකදී උණ හැදෙන හින්දා ඒ උණට ප්‍රතිකාර කරනවා. ඊට අමතරව පෝෂ්‍යදායී ආහාර වේදවල ලබා දෙනවා. ඊළඟට එක ප්‍රතිකාර ක්‍රමයක් විදිහට. ඊළඟ එක තමයි අර වගේම තමයි මේ ඩිස්ටෙම්පර් එක හින්දා ඇති වෙන්න පුළුවන් ඊළඟ ද්විතීය අපි කියන්නේ ආසාදන වලට ඊළඟට බෙහෙත් කරනවා. මේවා තමයි
ඩිස්ටෙම්ප් වලින් ඔයගලගේ සුනඛ යාලුව යථා තත්ත්වයට ගන්න වෛද්‍යවරු භාවිතා කරන ක්‍රම. බලමු මේ ඩිස්ටෙම්ප් කියන මාතෘකාවේ තියෙන වැදගත්ම කොටස වෙන කොහොමද අපි මේ ඩිස්ටෙම්ප් රෝගේ අපේ සුනඛ යාලුවව බේරගන්න කියලා අපි කතා කරමු. ඩිස්ටෙම්ප් කියන ලෙඩෙත් වළක්ව ගන්න තියෙන එකම ක්‍රමය තමයි මේ වැක්සිනේෂන් එක. එහෙම නැත්නම් එන්නත් කරන. ඉතින් ඕගොල්ලන්ගේ අපි කතා කරොත් ඕගොල්ලන්ගේ සුනඛ පොඩි සුනඛ යාළුවන්ගේ අර තියෙන පොතේ ඒ ෂෙඩියුල් එක තියෙනවා. ඒ ෂෙඩියුල් එක බලන්න. ඒ ෂෙඩියුල් එකට අනුව ඕගොල්ලෝ වැක්සින් එක කරොත් මේ ඩිස්ටෙම්ප් කියන ලෙඩෙන් ඇත්තටම වළක්ව ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට දැන් මම මේ ඊළඟට දාන්න වගුව දිහා බලලා මේ ලෙඩ රෝග දෙකේ වෙනස්කම් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඕගොල්ලෝ මේ පිළිබඳ අවධානය යොමු කරලා ඕගොල්ලෝ මූලික වශයෙන් මේ ලෙඩ රෝග දෙක එකට පටල ගන්න නැතුව මේක ලෙඩ රෝග දෙක අඳුර ගන්න මේ මම මේ වීඩියෝ එක දාපු වීඩියෝ එක භාවිතයට ගන්න ඒක ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඕගොල්ලෝ මේ මම දාලා තියෙන වගුවත් ඕගොල්ලෝ බලන්න. එතකොට ඕගොල්ලන්ට මේ ලෙඩ රෝග දෙකේ පැහැදිලි වෙනස අඳුර ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් වැදගත් වෙන්න ඇති කියලා ඕගොල්ලන්ට. මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් මගේ WhatsApp එක නම්බර එක තියෙනවා. එහෙම නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. ඔය ඕන විදිහකින් මාව කන්ටැක්ට් කරගෙන මේ පිළිබඳ මට කතා කරන්න අපහැදිලි තැන් නිවැරදි කරගන්න. ඉතින් වෙනදා වගේම කියන්න කැමති channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඕගොල්ලන්ට මේ සම්බන්ධව තියෙන අත්දැකීම් ඒ වගේම තමයි මම ඊළඟට දාන වීඩියෝ එකක් ඉක්මනට බලන්න ඕන නම් නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න ඕන නම් බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. ඉතින් ගිහින් එන්න ඊළඟ සතියේ අලුත් වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු.